අලියෙක් නාවන සාමාන්‍ය පැය 3ක් 4ක් වගේ යනවා. පුළුවන් තරම් දියේම තමයි වැඩිපුර ඉන්නේ. දියේ ඉන්න තරමට අලියා කැමතියිනේ. දැන් මම බලන්නේ මේ ඇතින්න කාංචනායාගේ නම. එයාට දැන් අවුරුදු 26ක් 27ක් වගේ වෙනවා. මම අවුරුදු 10ක් වෙනවා දැන් බලා ගන්න වෙලා. ඉතින් අවුරුදු 10ට ඉතින් මාත් එක්ක එකතුයි. පෙරහැරකට ගියාමත් ඉතින් ඒ වගේ තමයි මේ කිසි කරදරයක් එහෙම කරලා නැහැ කාටවත්. යාළුවෝ දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. දවස ගානම අපි නාවනවා කොහොම හරි. ඉතින් නාවන්න අවශ්‍ය වෙන්නේ අපිට විශේෂයෙන්ම පොල්ලෙල්ල. පොල්ලෙල්ලයි පිහියයි තමයි අපි භාවිතා කරන්නේ. දැන් පොල්ලෙල්ල ගන්නෙත් අපි නිකන් අර උයන්නක පොල්ලෙල්ල ගන්නවා වගේ නෙමෙයි පොල් ගෙඩිය තුනට ගලව ගන්නවා. පිහියෙන් ඉර ගන්නවා. පොල්ලෙල්ල ලොකුවට තියෙන්න ඕනේ. ඒ කපා ගන්න එපා විදියට. ඒ තුනට එලි ගහලා තමයි කපාගෙන නාවන්න පටන් ගන්න. අතුලනකොට ඉස්සෙල්ලා අපි දැන් එයාගේ කන හොදනවා. ඒ කියන්නේ කන හොදලා ඉවරනහම ඊට පස්සේ අපි කන නවන්න කියනවා අනිත් පැත්තට. එයා නවනවා. ඊට පස්සේ මූණ ටික හොදලා ඊට පස්සේ අපි දැන් ඔය කර දිහැ අත දිහැ එහෙම ගන්න උනාම දැන් අත නවන්න කියනවා එහාට. ඊට පස්සේ ඒ ටික හොදලා ඉවරලා අතේ නැවන ටික හේදුවා. ඊට පස්සේ දික් කරන්න කියනවා. ඊට පස්සේ එයා අත දික් කරනවා. දික් කළාම ඒ ටිකත් හොදලා එහෙම ඉතින් මේ එයා එක්ක කතා කරන වැඩේ කරන්නේ නැත්නම් එයා නිකන් ගල බෙල්ලුවා වගේ බෑනේ අපිට ඕනට දැන් අතුල්ලන්න බෑනේ. එයාගේ සහයෝගය තියෙන්න ඕන අපිට මේ එයාව අතුල්ලන්න. අලියෙක් නාවන සාමාන්‍ය පැය 3ක් 4ක් වගේ යනවා. පුළුවන් තරම් දියේම තමයි වැඩිපුර ඉන්නේ. දියේ ඉන්න තරමට අලියා කැමතියිනේ. වතුරට ආසයි. දැන් අපි නාල ඉවරලා කරන වැඩේ එයාව ගේනවා. එයාට අවශ්‍ය කෑම තියෙනවා. කිතුල් තියෙනවා, පොල් අතු, කොස් අතු අපි හොයලා තියෙන්නේ. ඊට පස්සේ එයාව එතෙන්ට දැම්මා, කන්න දැම්මා. අපි ආවා. ඊට පස්සේ එයාගේ රාජකාරිය එයා කාලා නිදහසේ ඉන්න එකයි. එතෙන් තමයි අපේ කටයුතු ඉවර වෙන්නේ. රාජකාරිය වැඩ පිළිවෙල.